හෙලෝ යාළුවනේ සුබ උදෑසනක්. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ බැනර් කට් එකෙන් කොහොමද නිකන් ඉඳලා මුදල් උපයන්නේ කියලා කියලා දෙන ඕගලන්ට මම පෙන්වන්නම්. මුලින්ම බැනර් කට් account එකක් හදන්න කලින් බැනර් කට් එකේ තියෙන පැකේජ් එක ගැන විස්තරයක් මම කියන්නම්. මුලින්ම ස්ටාර්ට් බිස්නස් ප්ලෑන් එක පටන් ගන්නේ රුපියල් 4860න්. ඔයාලට සතියට ඇඩ් බලන්න තියෙනවා ඇඩ් 50ක්. ඒ කියන්නේ සතියට ඉන්කම් එක රුපියල් 240යි. සති 52ක් වැලිඩ්. ඒ කියන්නේ අවුරුද්දක්. ඔබට අවුරුද්දෙන් අවසානයේදී සුද්ධ ලාභය ගත්තකි 12480ක්. අනිත් ප්ලෑන් එක තමයි බිස්නස් ප්ලෑන් එක 24300. ඒකට වීක්ලි ඇඩ් තියෙනවා ඇඩ් 100ක්. වීක්ලි ඉන්කම් එක 960යි. ටෝටල් වීක් එක තියෙනවා සති 52ක්. 49920ක් ගත්තකි ටෝටල් ඉන්කම් එක. අනිත් ප්ලෑන් එක බිස්නස් ප්ලෑන් 2 48600යි. වීක්ලි ඇඩ් තියෙනවා 150ක්. වීක්ලි ඉන්කම් එක 1800යි. මේ සියලුම පැකේජ් සති 52ක් වැලිඩ්. 93600ක් හම්බෙනවා ඒ ප්ලෑන් එක ගත්තොතින්. මම ඔබට කියලා දෙන්න යන්න හදන්නේ අද ක්‍රෙඩිට් ප්ලෑන් එක සම්බන්ධවයි. ක්‍රෙඩිට් ප්ලෑන් එක අපිට 9720ක් ආදායමක් ලබන්න පුළුවන්. ඒකට සතියට ඇඩ් 100ක් බලන්න ඕන. සතියට ඉන්කම් එක රුපියල් 360යි. සති 52ක් වැලිඩ්. සම්පූර්ණ වටිනාකම පැකේජ් එකේ රුපියල් 18720යි. ඔබට නිකන් දෙන පැකේජ් එක මේක බැනර් කට් එකෙන් දෙන පැකේජ් එක මග හැරවා ගන්න එපා. ඔබත් දැම්ම රෙජිස්ටර් වෙන්න. මම කියන්නම් කොහොමද රෙජිස්ටර් වෙන විදිය. මුලින්ම Chrome browser එක ඕපන් කරගන්න. ඊට පස්සේ මම URL එක ගහලා තියෙන ඉඳ ඔටෝම යනවා. ඊට පස්සේ මේ වගේ පේජ් එකක් තමයි ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන තියෙනවා ඇතුල් වෙන්න රෙජිස්ටර් වෙන්න කියලා. එතනදී රෙජිස්ටර් now ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබගේ නම ඇතුළත් කරන්න ඕන ෆස්ට් නේම් එක හැටියට. හිතන්නකෝ මදුමාල් පෙරේරා කියලා. මදුමාල් ෆස්ට් නේම් එකට දීලා ලාස්ට් නේම් එකට පෙරේරා දෙන්න. පෙරේරා ඊමේල් එක විදියට ඔබගේ account එක හදන එක්කෙනාගේම ඊමේල් එක දෙන්න. නැත්නම් මේ වෙරිෆයි කරද්දී ඒ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි බැනර් කට් එකෙන් ඊමේල් එකක් එවන්නේ. ඒකින්ද ඒක අනිවාර්ය වෙනවා. මම සාම්පල් එකක් විදියට ඊමේල් එක දාන්නම්. හරි. ඊට පස්සේ මෙතනින් මොබයිල් නම්බර් එක මේ විදියට. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දාන්න ඕන. නම්බර එහෙම දාලා 156න් එහෙම දාලා ගම්පහ උගුඩ හරි ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි තියෙන විදිහටම ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ මෙතනින් සිලෙක්ට් කන්ට්‍රි කියලා තියෙනවා. ඒක තෝරන්න. යටම තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. තව යටට යන්න. යටම තියෙන්නේ ශ්‍රී ලංකා කියලා. මේ තියෙන්නේ ස්පාන්නයට යට ශ්‍රී ලංකන්. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්න ආයතන ඩිස්ට්‍රික්ට් එක තෝරන්න තියෙනවා මෙතන. මෙතන මේක වැටෙනවා ශ්‍රී ලංකා දුන්නාට පස්සේ මේ තියෙන්නේ
මේ විදිහට ඔයගොල්ලෝ අයත්තන මම ඉන්නේ දිස්ත්‍රික්කේ ගම්පහ මම ගම්පහ කියලා දෙනවා. ඊට පස්සේ මෙතන තමයි අනිවාර්යයෙන්ම හරියටම දෙන්න ඕන ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බරේ හරියට මේ විදිහට දීලා හරියටම බලලා දෙන්න. එක ඩෙන්ටිටියට එක account එකයි හදන්න පුළුවන්. ඒකින්ද වරද්ද ගන්න එපා. හරියට මේ බලලා රෙජිස්ටර් වෙන්න. නැත්තම් අමාරුයි ඊට පස්සේ account එකට කියලා තමයි ආයි ක්ලියර් කරගන්න ඕන account එක හදන්න. ඒකින්ද බලලා හරියටම කරන්න. මෙතන password එකක් දෙන්න ඕන. ඕගොල්ලෝ ස්ටෝන් password එකක් දෙන්න. කාටවත් කියන්න නැති password එකක්. මෙතන password එකක් දීලා I agree to bannercard.com කියලා මෙන්න මේක ටික් එක දාලා create an account කියලා මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔටෝම account එක හැදිලා හරියක් වැඩෙනවා කොළ පාටින් page කොළ පාට තීරුවක් එක. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ email එකට එනවා මේ වගේ email එකක් එනවා. ඔයගොල්ලන්ගේ email එකට මෙන්න මේ වගේ මේ තියන්නේ bannercard එකෙන් ආපු email එක. ඒකේ මෙතන මේ URL එකක් තියෙන්නේ https bannercard.com. අනිවාර්යෙන් ඔයා මේක ක්ලික් කරන්න ඕන. එතකොට තමයි account එක active වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ account එක හදලා ඉවරයි. එතනින් වැඩේ ඉවරයි. ඊට පස්සේ මම කියලා දෙන්නම් credit plan ගන්න එකයි ad package එකයි ගන්න එක ගැන පස්සේ මම වීඩියෝ එකක් අරන් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න.